1856දී බ්‍රිතාන්‍ය යුගයේ බලවත් ප්‍රාදේශීය පරිපාලකයෙක් වුණ සැල්වෙන්ඩර් පවුලේ වුණ ඛේදනීය සිද්ධියක් නිසා අදටත් ගිරව් කන්ද කියන වලව්ව ශාපයට ලක් වෙලා තියෙනවා. මේ ඉඩමට යන ගොඩාක් මිනිස්සු භයානක සිද්ධීන් වලට මුහුණ දෙන්න අරන් තියෙනවා. නාදුරන හෙවණැලි වගේම අස්වාභාවික සිද්ධීන් මෙතන වෙන්න පටන් ගන්නවා. ඉතිහාස කතාවල හැටියට මේ ගෙදර ජීවත් වුණ පුංචි දැරියක් වෙන ටානියා සැල්වෙන්ඩර් ඇයගේ සුළු මව අතින් අමානුෂික ලෙස ඝාතනයට ලක් වෙනවා. මීට අවුරුද්දකට කලින් මම වගේම මගේ ටීම් එක මෙතන ගවේෂණය කරන්න ගියා. අස්වාභාවික සාක්ෂි රැසක් අපේ කැමරාවට සටහන් වෙලා තිබ්බා. ටානියා සැල්වෙන්ඩර් අපිට මොකක් හරි කියන්න උත්සාහ කරා. අපිට ඕනේ වෙලා තිබ්බේ මේ ආත්මත් එක්ක sannivedanaya කරන්න. මේත් එක්කම මම වගේම මගේ ටීම් එක ආයෙත් මේ වලව්වට යන්න තීරණය කරා. අකුණු ගහන අඳුරු රාත්‍රියක අපි ආයෙත් සැල්වෙන්ඩර් වලව්වට ගියා. මේ අපිට අතරින් තමයි එන්ටර් වෙන්න තියෙන්නේ. කාලෙකට පස්සේ ඉස්සරහනේ එන්නේ. මේ හරියට අවුරුද්දක් විතරනේ. ඒක අද තියෙන්නේ. අර අතන. ස්ටාර්ටින් පොයින්ට් එක. එයා බලාගෙන මේ සැකෙන්නේ. සරකු ඉන්න පුළුවන් බලාගෙන යන්න. ඉතින් පොළොගෙත් අපිට හම්බුනා. පොළොගෙක් සෙට් වුණා අපිට. මේ ගයිස් මාරේදී හිටියා පොළොංගු. ඒ කියන්නේ මේ එකත් මේ ක්ලයිමේට් එක වට්ටා වුණේ. ඒ කියන්නේ දැන් ලංකාව වටේම යට වෙලා නෙමෙයි අපේ ඉන්නම ඉන්න වෙන්නේ. ඔව් අනිවාර්යයෙන්. ඔව්. අපි හිතම නැති වෙලාවක එන්න සෙට් වුණා. මේ බැරි විතරනේ මේ ෆයර් ටෝචස් තුනක් පත්තු කරගත්තේ මේ සත්තුන්ගෙන් කරදරයක් වෙයි කියලා හිතලා තමයි. දැන් නම් ගේට් එක ඉස්සරහින් ඉන්නේ. ලයිට් දාලා තියෙන්නේ. ඔව් ලයිට් දාලා තියෙන්නේ. මේක කෙනෙක් ඇවිල්ලා ලයිට් ඔන් කරලා යනවා. ඒ කියන්නේ යාගෙන් තමයි අපි ගියේ අතුරට යන්නේ අතුරට මොකද ටානියාගේ කේස් එකේ. යස්